යහපත් මරණයක් ලැබීමට යාඥාව. ජේසුස් ස්වාමි දරුවනි, යහපත නැමැති දෙවියනි, කරුණාව නැමැති පියාණනි, ලැජ්ජා වුණා වූ පැහැපත් ඇවුණු සිතින් ඔබ වහන්සේට මා විමුඛව මාගේ අන්තිම වේලාව සහ ඊට පසු ලන් වෙන්නා වූ දෙයත් ඔබ වහන්සේට බාර කරමි. මාගේ පාසොලවන්නට බැරිවීමෙන් මාගේ මෙලව ජීවිතය අන්තිමේ ලන්වන බව දක්වන කල්හි අනේ සර්වදයා බරිත වූ ජේසුනි, මා ගැන අනුකම්පා වූ මාගේ ජේසුනි, මට කරුණා කළ මැනව. මාගේ වෙවුලන අත්පරා බැරිවී කුරුසිය ප්‍රතිමාව තදින් අල්ලා ගන්නට බැරිවී මාගේ වේදනාව නැමැති ඇඳ උඩ කැමැත්තෙන් වැටෙන්නට හරින කල්හි අනේ සර්වදයා බරිත වූ ජේසුනි, මා ගැන අනුකම්පා වූ මැනව. මාගේ ජේසුනි, මට කරුණා කළ මැනව. මාගේ ඇස් දෙකම අඳුරු වී ලන් වෙන මරණයට බය වී ඔබ දෙසට හැරී බලන කල්හි අනේ සර්වදා බරිත වූ ජේසුනි, මා ගැන අනුකම්පා වූ මැනව. මාගේ ජේසුනි, මට කරුණා කළ මැනව. මාගේ කම්මුල් සුදු මැලිව නිල් වී ළඟ සිටින්නන් අනුකම්පා පියපත් කරවන කල්හි මාගේ හිස කෙසෙල් දාඩියෙන් කෙලින් වී මාගේ අන්තිමය ලන්නුණු බව දක්වන කල්හි අනේ සර්වදයා බරිත වූ ජේසුනි, මා ගැන අනුකම්පා වූ මැනව. මාගේ ජේසුනි, මට කරුණා කළ මැනව. මාගේ කන් දෙක මනුෂ්‍යයින්ගේ කතාවලට නිරන්තරයෙන්ම බිහිරි වෙන්නට ආසන්න වේ. සදා කාලයටම වෙනස් කළ නොහැකි වූ තීන්දුව කියන්නා වූ ඔබගේ හඬ ශබ්දය අසන්නට නමා තිබෙන කල්හි අනේ සර්වදයා බරිත වූ ජේසුනි, මා ගැන අනුකම්පා වූ මැනව. මාගේ ජේසුනි, මට කරුණා කළ මැනව. මාගේ සිත භයානක විහිළු ඡායාවලින් කැළඹී මරණය වූ ශෝකයෙහි ගිලී තිබෙන කල්හි මාගේ ආත්මයද මාගේ නපුරුකම් දැක්මෙන් සහ ඔබගේ නීතියට පියනුත් චංචල වේ. ඔබගේ කරුණා සැනසීමේ දර්ශනය මගෙන් දුරුකොට මා ප්‍රාර්ථනා නැතිකමට අසු කරන්නට වෑයම් කරන්නා වූ අන්ධකාරයේ දූතයා සමග පෝර අල්ලන කල්හි අනේ සර්වදයා බරිත වූ ජේසුනි, මා ගැන අනුකම්පා වූ මැනව. මාගේ ජේසුනි, මට කරුණා කළ මැනව. මාගේ දුර්වල හෘදය රෝග වේදනාවලින් පීඩිත වී මරණේ බීතවලින් ගැස්සී මාගේ ගැලවීමේ සතුරන්ට විරුද්ධව කළ වෑයම් වලින් කෙඩෙත්තු වේගන යන කල්හි අනේ සර්වදා බරිත වූ ජේසුනි, මා ගැන අනුකම්පා වූ මැනව. මාගේ ජේසුනි, මට කරුණා කළ මැනව. මාගේ ජීවිතය අන්තිමය වන බව දක්වන්නා වූ මරණාසන්න කඳුළු වගුරන කල්හි පක්ෂත්තාප විලක් මෙන් මා මැරී යන පිණිස
ඔබ වහන්සේ මාගේ පව් ගෙවීමේ පූජාවක් කොට පිළිගෙන අනේ සර්වදා බරිත වූ ජේසුනි මාගෙන අනුකම්පා වූ මාගේ ජේසුනි මට කරුණා කළ මැනව. මට සිහිය නැතිවීමෙන් මුළු ලෝකය නොපෙනී ගොස් මා මරණ වේදනාවලින් කෙඳිරි ගාන කල්හි අනේ සර්වදා බරිත වූ ජේසුනි මාගෙන අනුකම්පා වූ මැනව. මාගේ ජේසුනි මට කරුණා කළ මැනව. මාගේ හෘදයේ අන්තිම සුසුම් ලෑම් වලින් මාගේ ආත්මය මේ කයින් පිටත් වන්නට දඟලන කල්හි ඔබ වහන්සේ වෙතට එන්නට මාගේ ආශාවේ ලකුණක් කොට ඒවා පිළිගෙන අනේ සර්වදා බරිත වූ ජේසුනි මාගෙන අනුකම්පා වූ මැනව. මාගේ ජේසුනි මට කරුණා කළ මැනව. ශීතල වූද පණ නැති වූද මේ ශරීරයෙන් මාගේ ආත්මය පිටත් වී මෙලවින් සදා කාලයටම තුරන්දු වෙන කල්හි මාගේ ජීවිතය නැතිවීමෙන් ඔබට මම කරන නමස්කාරයක් මෙන්නේ පිළිගෙන අනේ සර්වදා බරිත වූ ජේසුනි මාගෙන අනුකම්පා වූ මැනව. මාගේ ජේසුනි මට කරුණා කළ මැනව. මාගේ බන්දු මිත්‍රයන් මාගේ අහන වටේ සිටිමින් මා වෙත දයාවෙන් කඳුළු වගුරා මා උදෙසා යාඥා කරන කල්හි අනේ සර්වදා බරිත වූ ජේසුනි මාගෙන අනුකම්පා වූ මැනව. මාගේ ජේසුනි මට කරුණා කළ මැනව. හදිසියෙන් හෝ නොදැනුවත්වත් මට මරණය පැමිණුණත් මාගේම භයානක මොහොතේදී පමා නොවී දෙවියනි මාගේ ආධාරයට වැඩිය මැනව. ස්වාමිනී මට පිහිට වෙන පිණිස කඩිනම් කළ මැනව. අනේ සර්වදා බරිත වූ ජේසුනි මාගෙන අනුකම්පා වූ මැනව. මාගේ ජේසුනි මට කරුණා කළ මැනව. අන්තිම කොට මාගේ ආත්මය ඔබ වහන්සේට අභිමුඛ වී ඔබ වහන්සේගේ මහෝත්තම කමේ අමරණීය දීප්තිය ප්‍රථම වතාවට දකින කල්හි අනේ මා ඔබ වහන්සේගේ සම්මුඛයෙන් නොපන්නා ඔබට සදා කාලයටම වන්දනා කරන පිණිස ඔබගේ කරුණාව නැමැති සෙනෙහවන්ත ශ්‍රී කුමාරයාට මා එක්වන්නට සැලැස්සුව මැනව. අනේ සර්වදා බරිත වූ ජේසුනි මාගෙන අනුකම්පා වූ මැනව. මාගේ ජේසුනි මට කරුණා කළ මැනව. යාඥා කරම්හ අහෝ මාගේ දෙවියනි ඔබ වහන්සේ අපේ මරණ දින පැය වේලාව රහස් කර අප මරණච්චුවට පත් කළා වේද. ඒ නිසා සාධාරණ කමෙන් හා ශුද්ධ කමෙනුත් අපේ ජීවිතය සෑම දිනවලම පසු කර යහපත් හෘද සාක්ෂියේ සමාදානෙන් මෙලවින් තුරන්දු වෙන්නටත් ඔබගේ ප්‍රේමය ඇතුව මැරෙන්නටත් අපි හේතුකාරයන් වෙන ලෙස වරම් දෙනවා සොඳේ. මේ කීතය ඔබ පිය පුත්‍ර වූ ජේසුස් ස්වාමි දරුවන්ගේ ශුද්ධ දුක් ප්‍රාප්තිය උදෙසාද උන්වහන්සේගේ දිව්‍ය රුධිරය සහ ශ්‍රී වන කැලැල් උදෙසාද උන්වහන්සේ මල්යුනියේදී වින්දා වූ මරණාසන්න දුක සහ කුරුසිය උකුත් වීම උදෙසාද අපට ලැබෙන මෙන් ජේසුස් ස්වාමි දරුවන්ගේ ශ්‍රී නාමයෙන් සහ උන්වහන්සේ සමගද ඉල්ලා සිටිමු ආමේන්. කල්වාරි කුරුසි
කල්වාරේ කුරුසියේ ගැලූරු තීරයයි භවෙන් භවේ නොවේලෙමින් ගලන්නේ එලෙයයි මගේ ගතේ තුවාලයන් සුව කරන්නේ එලෙයයි මගේ සිතේ තුවාලයන්